Hello, welcome to my YouTube channel. මේක මගේ පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් මගේ channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. First vlog එක විදිහට අරගෙන එන්න හිතුවේ අද මගේ birthday එක. ඉතින් මගේ birthday එක celebrate කරන්නේ කොහොමද, දවස ගත කරන්නේ කොහොමද කියලා තමයි first video එකෙන් මම අරගෙන එන්න හිතුවේ. ඉතින් දෙකටම එකතු වෙලා ඉන්න අපි බලමු අද මොකද වෙන්නේ කියලා. අද මාත් එක්ක යනවා තව යාළුවෝ දෙන්නෙක්. ටිකක් මුලින්ම ගියේ මියුසියම් එකට. අපි ප්ලෑන් එකට එපේ මුලින්ම මියුසියම් එකට ගිහලා ඊට පස්සේ හැවලොක් සිටි මෝල් එකට යන්න. අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ගිහිල්ලා ටිකට්ස් අරගත්තා. මියුසියම් එක තුළ ලොකුවට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. එහෙනම් අපි වීඩියෝස් ගත්තේ නැහැ. අපි ඊට පස්සේ ගියා මොන හරි කන්න. ආයෙම ඊට පස්සේ ඇතුළට ඇවිල්ලා මේකේ තියෙන දේවල් බැලුවා. අපි ඊට පස්සේ ආවේ හැවලොක් සිටි මෝල් එකට. මුලින්ම කරේ පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ඊට පස්සේ මම ගියා මම බර්ත්ඩේ ප්‍රසන්ට් එක විදියට මම මේ පාර ගන්න හිටපු මගේ වොච් එක ගන්න. අන්තිමටම ඊට පස්සේ අපි ලන්ච් එක අරගෙන මේ දැන් ගෙදර එන්න රෙඩි වෙලා ඉන්නේ පික්නික් එක දාලා ඒක එනකන් මේ තියෙන්නේ මම ගත්ත වොච් එක. මේ තියෙන්නේ මගේ මේ පාට බර්ත්ඩේ කේක් එක. හිතපු නැති විදිහේ කේක් එකක්. මේ ගෙවලා තියෙන ඉතින් අක්කයි අයියයි තමයි. ඊට පස්සේ අම්මා කැන්ඩ්ස් ටික එහෙම පත්තු කරා. දැන් කරන්නේ නැහැ කේක් එක කපන්න. ඉතින් මං කිව්වා හරි මම මුලින්ම කේක් එක කපන්න කලින් මට මෙතන මේ තියෙන රැපින් කරලා තියෙන gift එක ඕපන් කරලා බලන්න ඕන කියලා. ඉතින් මුලින්ම මම කැන්ස් ටික නිවලා මම මුලින්මම කරේ ඒ gift එක unpack කරපු එක. මේක නම් තාත්තා දුන්න surprise එකක්. මම හිතන්නේ මේක මට හම්බෙයි කියලා. මොකද මේක මමම හදපු ෆොටෝ එකක්. අර ප්‍රොම්ප්ට් එකක් තිබ්බේ මේ දවස්වල ප්‍රසිද්ධ. ඉතින් ඒක යූස් කරලා හදපු ෆොටෝ එකක්. මම ඕක තාත්තට දැම්ම නිකමට එයාට බලන්න. එයා ඒක ස්ටුඩියෝ එකට දීලා හමු කරලා හම්බ වෙච්ච දේවලුත් බලලා ඊට පස්සේ කේක් කැපුවා. ඒක වීඩියෝ කරන්න බැරි වුණා. කොහොම හරි මම කේක් එකත් එක්ක ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් කරගත්තා. මගේ මේ පාර බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඉතින් මේ විදිහට දවස ගත වුණේ මේ විදිහට. ඉතින් thank you වීඩියෝ එක බලුවාට. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. bye bye.